එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි පළවෙනිම කාරණේ තමයි අසේවනාච බාලාණං. බාල අඩුපාඩු සහිත දුර්වල සද්ධර්මයක් නැති තොන්දොරේ පැවතුම් නිර්වුල් නැති අසත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් වළකින්න ඕන. මොකද ඒක වළක්වා ගන්න නැතුව සීලයක පිහිටගත්තොත් මොකද වෙන්නේ? දැන් සීලයක් සමාදන් වුණා. හැබැයි මෙයා අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නවත්තලා නැහැ. දැන් මොකද වෙන්නේ? එතකොට කියනවා මේ සීලය තියෙන්නේ පිරිහෙන පැත්තේ. තේරෙනවද නේද? ඒකට කියනවා හාන භාගීය සීලය කියලා. මොකක් කියලාද කියන්නේ? හාන භාගීය සීලය. ඒ කියන්නේ සීලයක් සමාදන් වුණා. නමුත් එයා අසත්පුරුෂ ආශ්‍රය අතහැරලා නැහැ. එතකොට සිල් රැකීගෙන යයිද සමාදන් වෙච්ච සිල්පද ටික කැඩෙන්න ඉඩ වැඩිද? කැඩෙන්න ඉඩ වැඩි. එහෙනම් ඒ සීලය තියෙන්නේ සමාදන් වුණාට හානියටපත් වෙන පැත්තට තමයි බර. ඒකට කියනවා හාන භාගීය සීලය කියලා. එතකොට යම් කිසි ගුණයක් තියෙනවා නම් ඒ ගුණ ටික පිරිහෙනවා පින්නතුනේ ආශ්‍රය කියන එක නිරවුල් කරගත්තේ නැත්තම්. ආශ්‍රය කියන එක නිරවුල් නැත්තම් පින්නත්නි ආශ්‍රය කියන එක පිරිසිදු නැත්තම් පින්නත්නි ගුණ තියෙන ඒවා පිරිහෙන්න පටන් ගන්නවා. බුදුහාරෝ ඒක නිසානේ වදාලේ පින්නත්නි මොකද්ද? යම් කිසි කෙනෙක් තමන්ගේ ඇසුරට එක්ක තමන්ට වඩා ගුණධර්ම වශයෙන් ගත්තම දියුණු කෙනෙක් එක්කෝ තමන් හා සම ගුණධර්ම තියෙන කෙනෙක් ඇසුරට ඉන්නවා නම් කමක් නැහැ ඇසුරු කරන්න කිව්වා. එහෙම කවුරුත් නැත්තම් අනේ මට කවුරුත් නැහනේ කියලා තමන් තරමටවත් ගුණයක් නැති කෙනෙකුට කිට්ටු වෙන්න එපා කිව්වා. හුදකලාව ඉන්න කිව්වා. ඇයි ඒ? තමන්ටත් වඩා ගුණධර්ම තියෙන කෙනෙක් ඇසුරු කිරීමෙන් තමන්නුත් ඒ ගුණයට සමීප වෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. පැහැදිලිද පින්වත්නි? තමන් හා සමාන මට්ටමේ ගුණධරණ කෙනෙක් ඇසුරේ ඉන්නවා කියනකොට ඒ ගුණ ටික පිරිහෙන්නේ නැතුව අමුතු දියුණුවක් නැතු වෙයි. අමුතු දියුණුවක් නැති වුණත් තියෙන ටික තියෙනවනේ. හැබැයි ඇසුරට කෙනෙක් නැහැ කියලා තමා තරමටවත් ගුණයක් නැති කෙනෙක් ඔන්න ඔහෙ කවුරුවත් නැති එකේ කවුරු වුණාම මොකද කියලා කිට්ටු කරගත්තොත් මැරෙනකොට මැරෙන්න වෙන්නේ තිබිච්ච ගුණ ටිකක් නැතුව කියනවා. තේරෙනවද පින්නන්ද? මැරෙනකොට මැරෙන්න වෙන්නේ තිබුණු ගුණ ටිකක් නැතුව. එතකොට මතක තියාගන්න පින්නත්නි මේ කතාව තමයි අජාසත් රජුරවන්ට උනේ. අජාසත් රජුරෝ කියන්නේ පින් නැති කෙනෙක් නෙවෙයි. ධර්මය අවබෝධ කරන්නට පුළුවන් මට්ටමට මේ අජාසත් රජුරුවන්ගේ ඒ වෙනකොට ප්‍රඥාවත් මෝරලා තිබුණේ. බුදුහාමර ඒක නිසානේ වදාලේ මහණෙනි මේ රජුරෝ තමන්ගේ තාත්තා මරලා හිටියේ නැත්තම් ඔය කියන්නේ මේ දැඩි අකුසල කර්මයෙන් ආවරණය වෙලා හිටියේ නැත්තම් ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා තියෙනවානේ. කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ ආදී වශයෙන්. එතකොට මේක දැඩි අකුසල කර්මයකින් දැන් වැහිලායි තියෙන්නේ. මේ රජුරෝ තමන්ගේ තාත්තා මරලා හිටියේ නැත්තම් මහණෙනි අද මේ ඔය බණ අහපු ආසනයේම සෝවාන් වෙනවයි කිව්වා. සෝවාන් වෙන්න නම් ධම්මැස පහළ වෙන්න නම් ඒ කියන්නේ මේ අජාසත් රජුරන්ගේ ප්‍රඥාව මෝරලායි තිබුණේ. නමුත් පින්වත්නි එවන් අජාසත් රජුරුවොත් පින්නතුනේ සෝවාන් වෙලා සංසාර දුක් භව 7කට උපරිම සීමා කරගෙන ඒ භව 7ත් සතර අපායට නොඇටි රැකෙන්න පුළුවන්කමක් තිබිච්ච අජාසත් රජුරුවෝ පින්වත්නි අදටත් නිරයේ මොකක් වැරදිලාද? ඇසුර වැරදිලා. ඇසුර වැරදිලා. හැබැයි දැන් ඇසුරු කළේ කවුද? හාමුදුරුවනම. ඇසුරු කළේ හාමුදුරුවනම. දැන් එතකොට පේනවා නේද පින්වත්නි බාහිර හැඩතලයෙන් බාහිර පෙනුමෙන් සත්පුරුෂයා මනින්න බෑ. කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයා මනින්න බෑ. ගතේ සිවුර තිබූ පමණින් ගතට සුදු රෙදි ඇඳ වූ පමණින් සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා වෙන් කරන්න බෑ.
නේද පින්වත්නි? මේ සියල්ල බාහිර කාරණා විතරයි. සමහර වෙලාවකදී අගනා රෙදිපිලි වස්ත්‍රාභරණ ඇඳගෙන ආයිත්තම් පැළඳගෙන මොන විදිහට ආවත් මෙයා හොඳ කෙනෙක් සත්පුරුෂයෙක් කියලා මනින්න බෑ. සමහර වෙලාවකදී වැරහැලි ඇඳගෙන ආපු කෙනා පන්සිල් රකින්න කෙනා වෙන්න පුළුවන්. සමහර විටකදී වැරහැලි ඇඳගෙන පින්නතුනේ මහපාරේ කාණු සුද්ධ කර කර ඉන්න මිනිස්සයා නිරන්තරව පන්සිල් රකින්න පොහොය අටසිල් රකින්න සිල්වතා වෙන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ ඔහුටත් ගරු කරන්න නිරෝගී හිතක් තමන් හදාගන්න කියලා. අපි තාම කරන්නේ ලෝකේ වටිනාකම් තීරණය කරන්නේ ඇහැට පේන දේවල් වලින්නේ. නේ පුද්ගලයෙක්ගේ වටිනාකම් අපි තීරණය කරන්නේ තාමත් අපේ අනුවණකමේ ස්වභාවය තමයි. අපි තීරණය කරන්නේ බාහිරින්. අපි හිතනවා අපේ වටිනාකම් එකතු වෙන්න අපේ බෙල්ලට දාන මාළේ තමයි උපකාර. ඔයත් කලබල වෙන්න එපා. මේක ධර්මයේ ඉදිරියට යනකොට මේක හොඳට වැටහෙනවා පින්නත්. අපි හිතනවා අතට දාන වලල්ල අතට දාන බ්‍රේස්ලට් එක තමයි අපේ වටිනාකම් දියුණු කරන්න කියලා. අපිට හිතෙන කාලයක් තියෙනවා ඇඟිල්ලට දාන මුද්ද තමයි අපේ වටිනාකම් වැඩි කරන්න කියලා. අපිට හිතෙන කාලයක් තියෙනවා කනට දාන අරුංගල් තමයි අපේ වටිනාකම් වැඩි කරන්න කියලා. අපිට හිතන කාලයක් තියෙනවා අපේ ගෙදර තට්ටු ගාන තමයි අපේ වටිනාකම් වැඩි කරන්න කියලා. අපිට හිතන කාලයක් තියෙනවා අපි යන වාහනේ තමයි අපේ වටිනාකම් වැඩි කරන්න කියලා. හැබැයි මතක තියාගන්න ඔය සංඥාව තියෙන පින්වත්නි මේ ධර්මය ගැඹුරින් හමු නොවෙනකන් විතරයි. මේ ධර්මය ගැඹුරින් වැටහෙන්න පටන් ගන්නකොට පින්වත්නි එයාට තේරෙන්න ගන්නවා පින්වත්නි ඇඟිල්ල හැඩ කරන්න මුද්දට පුළුවන් ආත්ම භාවය හැඩ කරන්න මුද්දට බෑ කියලා. අත හැඩ කරන්න අත ලස්සන කරන්න වලල්ලට පුළුවන් ආත්මයක් හැඩ කරන්න වලල්ලකට බෑ කියලා තේරෙන දවසක් එනවා. මාලයකට පුළුවන් බෙල්ලක් හැඩ කරන්න විතරයි. හැබැයි මාලයකට ආත්ම භාවයක් හැඩ කරන්න බෑ. පින්වත්නි ඔබ ඉදිරියේ ධර්ම දේශනා කරන මම ඔය එකක්වත් පැනඳගත්තු කෙනෙක් නෙවෙයි. මුදු නෑ මාල නෑ මොකක්වත් නෑ. හිසේ කෙස් ටිකවත් නෑ. ඔය ඇත්තෝ හැඩ කරන ඇහි බැමවත් මගේ නෑ. හැබැයි වටිනාකම් මගේ ළඟ නැද්ද? ඒක හැදෙන්නේ ධර්මයෙන් පින්නත්. ඒක හැදෙන්නේ ධර්මයෙන්. ධර්මයෙන් වටිනාකම් හැදෙනකොට හැබැයි මේ කියන්නේ මේ ලස්සනට හැඩ වැඩ වෙලා ඉන්න එපා කියන එක නෙවෙයි. ඒක නිවන් මාර්ගට පින්නත් බාධාවක් නැහැ. හැබැයි අතුලාන්තයෙන් තේරුම් ගන්න මේකෙන් විතරක් මගේ වටිනාකම් දියුණු කරන්න බෑ. විශාකා මහ උපාසිකාව මහලතා පළඳනාව පැළඳගෙන ආවේ ඉසේ ඉඳන් දෙපතුල දක්වා වැහෙන. හැබැයි ඇය ආත්ම භාවයත් හැඩ කරගෙන තිබුණද නැද්ද ධර්මයෙන්? ධර්මයෙන් ආත්ම භාවයත් හැඩ කරගෙන තිබුණා. ඒ නිසා ආශ්‍රය කියන එක වැරදුනොත් පින්වත්නි අපි හැම වෙලාවෙම ජීවිතේ මුළු මහත් නිවන් මඟ වරද්දා ගන්නවා අජාසත් රජුරු වගේ. නිකන් හිතන්නකෝ අජාසත් රජුරවන්ට දේවදත්ත හාමුදුරුව මුණ නොගැහි. දේවදත්ත හාමුදුරුවන්ට කලින් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණා නම් ඉර්ධිමතුන් අතර අග්‍ර වෙච්ච මහ මුගලන් මහරහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණා නම් අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරුව ඇසුරු කරන්න ලැබුණා නම් මේ ගෞතම සාසනයේ අජාසත් රජුරුවන්ගේ නම ලියවෙන්නේ පින්වත්නි සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් කියලායි. හැබැයි සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් කියලා ලියවෙන්න ඕන නමක් සෝවාන් ඵලයත් අහිමි කරගෙන නිරේ ගියා කියලා ලියුනේ කර්මය හින්දම කියලා කියන්න බෑ.
මොනවා කරන්නද ඉතින් සංසාරේ කර්ම ඔහොම තමයි කියලා ඒ ඔක්කොම කර්මයට දාන්න බෑ. මොකද්ද එහෙනම් ඇසුර වැරදුනා පින්නත් නේ. ඇසුර වැරදුනා. මොනතරම් සරු බිත්තර වී උනත් පින්නතුනේ ගල් තලාවේ දැම්මොත් බීජේ මැරෙනවා. ඒ නිසා මතක තබා ගන්න අතීත සංසාරයේ ඔබ මොනතරම් සමත විදර්ශනා වඩාගෙන කුසල් බලවත් කරගෙන ආපු අයද කියලා ඔබ දන්නේ නැතුව ඇති. හැබැයි ඔබ ඔබේ ආශ්‍රය ගැන පින්වත්නි දැඩිව කල්පනා කරගත්තේ නැත්නම් ඔබ ළඟ තියෙන කුසල බීජයන් ආශ්‍රයෙන් මෙරිලා යන්න පුළුවන්. තේරෙනවනේ. එතකොට මුලින්ම වැදගත්ම දේ තමයි අසත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් වෙන් වෙන්න ඕන සත්පුරුෂයාගේ සේවනයේට එන්න ඕන පින්නතුනේ ජීවිතේ. ඊළඟ දේ තමයි පින්නතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාව බලන්නකො නිවන අරමුණු කරගෙන පළමුව පතන්නේ. නිවන අරමුණු කරගෙන පළමුව පතන්නේ නිවන් දකින්නකම් මට බාලයින්ගේ ඇසුරක් එපා. ඇයි බාලයාගේ ඇසුර සසරෙදි කොතනද හමු වෙන්නේ? පැතූ නිවනට වර්ධිනවමයි. ඒ නිසා පැතූ නිවන රැකගෙන යන්නත් එපේ. නිවන පතනවා නම් නිවන් මග රැකෙන්නත් ඕනද නැද්ද? නිවන් මග රැකෙන්න ඕන පින්නතුනේ. හැබැයි ආශ්‍රය වැරදුනොත් බාලයාගේ ඇසුර આવොත් පතන්නේ නිවන වුණාට පින්නතුනේ ප්‍රතිපදාව වර්ධිනවා. ඒ නිසාමනේ නිවන් දකින්න කම්ම සත්පුරුෂ ආශ්‍රයයක් අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්වත්නි සත්පුරුෂයා සහ කල්යාණ මිත්‍රයා ධර්මයේ කාර්තයෙන් යොදන්නේ හැබැයි යහළුවා කියන කෙනාට වඩා කල්යාණ මිත්‍රයාගේ විශේෂයක් තියෙනවා. මොකද්ද? අපිට ඕන තරම් යාළුවෝ ඉන්න පුළුවන්. හැබැයි හිතන්න එපා කල්යාණ මිත්‍රයෝ හුඟක් ඉඳී කියලා. සත්පුරුෂයෝ හුඟක් ඉඳී කියලා හිතන්න එපා. මිත්‍රයාගේ ස්වභාවය තමයි පින්වත්නි මෛත්‍රිය මුල් කරගෙන තමයි අනික පිළිබඳව කටයුතු කරන්නේ. තේරෙනවනේ. ඔබ මට කල්යාණ මිත්‍රයෙක් නම් ඔබ මා කෙරෙහි මෙත්සිත පෙරටුව කටයුතු කරන්න ඕන. මම ඔබට කල්යාණ මිත්‍රයෙක් නම් මම ඔබ සම්බන්ධව කටයුතු කරන්න ඕන මගේ හිතේ මොකක් එක්කද? මෛත්‍රියත් එක්කයි. එහෙනම් මෛත්‍රිය මුල් කරගෙන ඉන්න ගතිය තමයි කල්යාණ මිත්‍රයාගේ තියෙන්නේ. පින්වත්නි දේශනාවේ තියෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ මිත්ත සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කල්යාණ මිත්‍රයා සතු ගුණ 7ක් තියෙනවා කියලා. කල්යාණ මිත්‍රයා සතු ගුණ 7ක්. එකක් තමයි මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි පින්වත්නි දුෂ්කර දේ කරනවා. තමන්ගේ මිත්‍රයා වෙනුවෙන් කරන්න අමාරු දේවල් කරනවා. ඊළඟ දේ තමයි පින්වත්නි ඒ තමන්ගේ යහළුවා වෙනුවෙන් ඉවසන්න බැරි දේවල් ඉවසනවා. තමන්ට ඉවසන්න අමාරුම දේවල් ලෝකේ තියෙනවනේ. නමුත් ඉවසනවා. යාළුවා වෙනුවෙන් මිත්‍රයා වෙනුවෙන් දෙන්න අමාරුම කියලා තියෙන දේවල් තියෙනවනේ ජීවිතේ. හැබැයි මිත්‍රයා වෙනුවෙන් ඒ දේවලුත් දෙනවා. ඊළඟට මිත්‍රයාගේ රහස් තියෙනවනේ. ඒවා රකින්න. ඒවා රකින්න. තමන්ගේ රහස් මිත්‍රයාගෙන් සංගවන්නේ. තමන්ගේ රහස් සංගවන්නේ. එතකොට විපතේදී මිත්‍රයව අතාරින්නේ. දැන් ලෝකේ සතුට සැනසෙල්ල තියෙනකොට ඒ කියන්නේ මේ ලෝකේ අපිට මිත්‍රයා කවුද කියන එක හරියටම තෝරගන්න නම් පින්වත්නි අපිට ලේසි නෑ. අපිට පුළුවන් කාලේ. ඒ කියන්නේ අපිට ඇවිදින්න පුළුවන් කාලේ අත දෙන්න හුඟක් අය ඉන්නවා. හැබැයි අපිට ඇවිදින්නේ බැරි කාලේ අපිව වන්දනාවක එක්කන් යන්න ඉන්නේ. දැන් නිකන් හිතන්නකෝ
ඔබට දෑතේ දෙපයි වෙරවීරිය තාම තියෙනකන් වන්දනා ගමන් යන්න අඬ ගහන අය නැද්ද ඕන තරම්? ඉන්නවා. මොනියම් හෝ මේ අපේ කයේ තත්වයක් එක්ක අපි හිතමු අපේ ශරීරයේ එක පැත්තක් පණ නැති උනායි කියලා යම් රාත්‍රියක. එදායින් පස්සේ වන්දනා ගමන් යන්න ඔබට කතා කරයිද කී දෙනෙක්? මේ ඇත්ත අපි හිතලා බලන්න ඕනද නැද්ද? මේ ඇත්ත අපි හිතලා බලන්න ඕන වෙනත්. එතකොට හිතනවා මේ ඇවිදින්න බැරි කෙනා අරගෙන ගියොත් අපිට කරදරයි. හැබැයි එතනදිත් ඔබව එකතු කරගෙන යන්නට යමෙක් ඉදිරිපත් වෙනවා නම් මතක තියාගන්න ඔබට අඳුනා ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඒ තමයි කල්යාණ මිත්‍රයා. විපතේදී ඔබව අත්හරින්න නැති කෙනා. ජීවිතේ හැමදාම මතක තියාගන්න පුළුවන් කාලේ ඉන්න කෙනා නෙවෙයි බැරි කාලේ හිටපු කෙනා. අපිට මොකක්වත් නැති කිසිම දෙයක් නැති මොකක්වත්ම කරගන්න බැරි කාලයක් ජීවිතේ තියෙන්නේ නැති. අපි කාටත් එහෙමනේ. ඒ කාලේ අපි ළඟ හේවණැල්ල වගේ හිටියා නම් කවදාකවත් ඒ අය ජීවිතය අමතක කරන්න එපා පිළිගන්න. මොකද යම් කාලයක අද තියෙන తত্ত্বය වැටිලා නැත්තට නැති වෙලා ආයෙත් බැරි කාලයක් ආවොත් එදාටත් ඒ අය අපි ළඟ ඉන්නවා. තේරෙනව නේද? තමන්ට බලපුලුවන්කාරකම් හැදෙනකොට තමන්ට හැකියාවන් හැදෙනකොට වේගෙන් තමන් කරා කිට්ටු වෙන අය අවිශ්වාස කරන්න එපා. හැබැයි ඒ අය ළඟ නතර වෙන්න එපා. ඒ අය ළඟ නතර වෙන්න එපා පින්නන්නේ. මම මේ කියන්නේ හිතලා බලන්න. කියන්නේ දුෂ්කර අවස්ථාවන්ෙහිදී අපිව අත්තරින් නැත්තම් ඒ කල්යාණ මිත්‍රයෙක් පින්නොත්. ඒ සත්පුරුෂයෙක්. සත්පුරුෂයාගේ ස්වභාවය ඊළඟට බලන්න ධර්මයේ තියෙනවා පින්නන්නේ බික්කු මිත්ත සූත්‍රය කියලා එකක්. පියෝච ගරු භාවනීයෝ. මේ මිත්‍රයාගේ ස්වභාවය තමයි පින්නන්නේ හරි ප්‍රියශීලී. අනිකාට තමන්ගේ අනෙක් මිත්‍රයාට හරි ප්‍රියශීලී. ගරු භාවනීයෝ ගෞරවනීය දිවි පැවැත්මක් එයා තුල තියෙනවා. නිකන් දූෂණේ වෙච්ච කෙලෙසිච්ච ආත්ම භාවයක් නෙවෙයි පින්වත්නි. ඊළඟට කියනවා පින්වත්නි කතාවේ දක්ෂයි. හිත හදමින් ඊටාම සංසුන් කරමින් කතාවේ දක්ෂයි. වචනක්කමෝ අනිකාගේ වචන කතාව මෙයා ඉවසනවා. ඒ කියන්නේ ඇහුම්කන් දෙනවා යාටත්. තමනුත් කීව යුත්ත කියනවා නිර්වුල්ව. හැබැයි අනිකාටත් ඇහුම්කන් දෙනවා. ඔනේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයන් මේ කියන්නේ. වැදගත්ම දෙයක් කියනවා පින්වත්නි මොකද්ද? අස්ථානයේ තමන්ව යොදන්නේ කියනවා. සාමාන්‍යයෙන් අපිට වර්ධින තැනවත් තමයි පින්නන්නේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කියලා හිතනවා. එකට පව් කරලා වැරදි කරලා ලෝකෙට දැනගන්න නැති වෙන්නේ යාව රැක ඉන්නවා නම් අපි කියනවා හරි සත්පුරුෂයෙක්. මොනවා වුණත් එළියට වචනයක් කියන්නේ නැහැ කියලා. මතක තියාගන්න සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එකට වැරදි කර පින්නත්නි ලෝකෙන් සංගවන කෙනා නෙමෙයි. වරදක් කරන්න යද්දී අනිකාව ඒයින් මුදවන කෙනා. ඒ තමයි සත්පුරුෂයා පින්නත්නි. එතකොට ශාසන ප්‍රතිපදාව ඇතුලේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කියන්නේ කාටද? ශාසන ප්‍රතිපදාව ඇතුලේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කියලා කියන්නේ වෙන කාටවත් නෙවෙයි පින්වත්නි. තමන්ට දුකින් මිදෙන්න උපකාර කරන දුකින් මිදෙන්නට මගහිලි කරලා දෙන කර්මස්ථානය දෙන උත්තමයන් වහන්සේ. බුදුහාර දේශනා කළා මහණෙනි කල්යාණ මිත්‍ර වූ මා කරා පැමිණීමෙන්ම අනන්ත සත්වයෝ සංසාර දුකෙන් මිදෙනවා කියලා. එහෙනම් අපිට ඉන්න පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අද ජීවමානව නැතිනම් දැන් අපේ පරම කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ඕන බුදුන් වදාළ ධර්මයයි පින්වත්නි.
ඊළඟට පළම කල්යාණ මිත්‍රය වෙන්න ඕන ඒ ධර්මය අනුව පිළිපන්න මහා සංඝරත්නයයි. ධර්මය අනුව පිළිපන්න. ධර්මය අනුව පිළිපන්නේ නැත්තම් එතනත් කල්යාණ මිත්‍ර භාවයක් නැහැ. මොකද අජාසත් රජුරන්ට උනේ ඒකනේ. නේද? ධර්මය අනුව පිළිපන්න නැති භික්ෂුවක් කල්යාණ මිත්‍රයා වුණේ නැහැ. පාප මිත්‍රයෙක් වුණේ. ධර්මය අනුව පිළිපන්න මහා සංඝරත්නය ඔබේ ඊළඟ කල්යාණ මිත්‍ර පිරිසයි. එතකොට කල්යාණ මිත්‍රේ කරා පැමිණීමෙන්ම තමයි දුකින් මිදෙනවා නම් මිදෙන්නේ. අර දේශනාව කියන්නේ ඒකයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුපස්සාමි. යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā කුසල අකුසලා ධම්මා පරිහායන්ති. යතයිදම් භික්කවේ කල්යාණ මිත්තතා. මහණෙනි යමෙකුගේ නූපන්න කුසල් උපදිනවා නම් ජීවිතේ තාම ඉපදිලා නැති කුසල් තියෙනවා නම් ඒ ඉපදිලා නැති කුසල් උපදිනවා නම් ඉපදිලා තියෙන අකුසල් තියෙනවනේ. ඒ උපන්න අකුසල් පිරිහිලා නැති වෙලා යනවා නම් ඔය දෙකම වෙන්න මහණෙනි කල්යාණ මිත්‍රයාගේ සේවනයේ තරම් වෙන කරුණක් මම බුද්ධ ඥානින් දකින්නේ කිව්වා. පැහැදිලිද? තමන්ට නූපන්න කුසල් උපදිනවා නම් උපන්න අකුසල් පිරිහිලා යනවා නම් ඔය දෙකටම උපකාර වෙන කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය තරම් වෙනනම් කාරණයක් බුද්ධ ඥානින් දකින්නේ කිව්වා. යමෙක් මේ ලෝකේ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා කියනවා නම් යමෙක් මේ ලෝකේ සප්ත බුද්ධංග ධර්ම වඩනවා කියනවා නම් යමෙක් මේ ලෝකේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සතර 이르දිපාද මේවා වඩනවා කියනවා නම් මේ හැම දෙයක්ම වැඩුවොත් වඩන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසාමයි. දේශනාවේ කියනවා මහණෙනි යම් ලෙසකින් අරුණලු වැටෙනවා කියන එක පෙර නිමිත්ත වෙනවා. මොකේටද? ඉර උදා වෙනවා කියන එකට. පැහැදිලිනේ පින්වත්නි? යම්සේද පෙරහැර එනවා කියන්න කස නාදය පින්වත්නි නිමිත්තක් වගේ. අරුණලු වැටෙනවා කියන එක අපි ඉර දැකලා නැති වුණාට තාම අරුණලු වැටෙනකොට අපිට තේරෙනවානේ ඉර උදා වෙනවා කියලා. ඉර උදා වෙන එකට පෙර නිමිත්ත අරුණලු වැටෙන එක වගේ මහණෙනි කල්යාණ මිත්‍ර සම්පත්තිය පෙර නිමිත්ත කියනවා ඒ ශ්‍රාවකයා සප්තබුද්ධංග ධර්ම වඩනවා කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය පෙර නිමිත්ත කියනවා එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය පෙර නිමිත්තක් කියනවා මෙයා මෙතනින් අතර වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩාගෙන දැන් යනවායි කියලා. ඒක పూర్ව නිමිත්තක් කියනවා. එහෙනම් යමික් තුල තියෙනවා නම් අසත්පුරුෂ සේවනයක් ඒකත් පෙර නිමිත්තක්. මොකටද? තියෙන ගුණත් පිරිහිලා නිරේ වැටෙනවා කියන්නේ. ඒකත් පෙර නිමිත්තක්. පාප මිත්‍ර සේවනයේ යමික් තුල තියෙනවා නම් ඒකත් පෙර නිමිත්තක්. තියෙන ගුණත් නැති වෙලා නිරේගාමි වෙනවා කියන්නේ. කල්යාණ මිත්‍රයමයි පින්වත්නි මේ සංසාරයෙන් අපිව ගොඩ දාන්න උපකාර වෙන්නේ.